සිංහලෙන්ම කියනවා නම් ඕක බඩුවක් නේ කියලානේ කියන්නේ. මොන වැරද්ද කරලා හරි කොල්ල නාවලා ගෙට ගත්තාම ආය ප්‍රශ්නයක් නැහැ. හැබැයි කෙල්ලෙකුට එහෙම නැහැ. හොඳට මතක තියාගන්න. තමන්ගේ ආත්ම ගරුත්වය හොඳට තියාගනින්. තව එකක් මතක තියාගන්න. නම එක තැනක කැත වුණොත් ඒ කෙල්ලට කියන නම මං ආයේ ඕනද කියන්න? ආයේ කියන්න ඕන. සිංහලෙන්ම කියනවා නම් ඕක බඩුවක් නේ කියලානේ කියන්නේ. ෆේමස් ලව් එකක් තිබිලා නතර වෙලා වෙන කොල්ලෙක් එක්ක ලව් එක පටන් ගත්තු ගමන් අනිත් කොල්ලෝ කියන්නේ අම්මට සිරි ඕක හොඳ බඩුවනේ බා. මේ ඕක හතර වටේ කියන්න ඕනේ සිංහල කියන්න මං උඹට තේරෙනවද? ඒක විශේෂයෙන් දැනගන්න ඕනේ කෙල්ලෝ. මටත් නංගි කෙනෙක් ෆේමස් ලව් එකක් තියන්න බෑ. මොකක් හරි හේතුව මත ලව් එක කැඩුනොත් සමාජයේ හැමෝම ඒ ළමයා දිහා බලන්නේ ඕක බං හතර වටේ ගියපු එකක් නේ. ජීවිතේ පිරිමි ළමයි ඕන තරම් වරදින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ගෑනු කෙල්ලෝ 7 දෙනෙක් එක යාළුණා අම්මා කියන්නේ මගේ හොඳ පුතා කියලා. හැබැයි කෙල්ලෙකුට නමක් හැදෙනවා. ඒ නම හැදුනොත් ආයෙ වෙනස් කරන්න බෑ. ඒ හින්දා ඒ නමට හානියක් කරගන්න එපා. මොකද ආයෙ මේ ආත්මික වෙනස් කරන්න බෑ. ඒතොර ඉබේම අපි වැරදි වලට උරු වෙනවා.